දැන් මේ අපි ආණ්ඩුව බලයටපත් වෙලා කී දෙනෙක් ගියාද ලොක්කෝ හිරේ? මහින්දානන්ද ගියා. කේලි රබු කැල්ල ගියා. නේ? සරණ ගියා. ශාන් ගියා. ගියාද ගොඩක් කට්ටිය ඉතින්. අර සුරේස් සලේව ගන්න බෑම කිව්වා. සලේට අත තියන්නේ නැහැ කිව්වා. සලේ ගත්තොත් උද්‍යංශ කැළවෙයි කිව්වා. ඒක නිසා වැටයි කිව්වා ආණ්ඩුව. ඔය ගත්තේ. මුකුත් කැළඹිලා නැහැ. දැන් සලේ කැළඹිලා. කන්නේ නෑලු. නේද? ඉතින් කවල හරි පොවල හරි නීතිය රටේ ක්‍රියාත්මක වෙනවා. බය වෙන්න එපා. මේ රට හදන්න අපි බලය ගත්තේ වෙන මොකටවත් නෙමෙයි. ඒ අභිලාෂය කවුද අපට දුන්නේ? ඒ අරමුණ අපට කවුද දුන්නේ? අන්න අර පන්ති සමාජයේ ඉඳලම මේ සමාජ ක්‍රමය වෙනස් කරගෙන ඇවිල්ලා අද අපි නතර වෙලා තියෙන්නේ මොකටද? අපේ પરම්පරාව ඔබ මේ සමරන પરම්පරාව අපට දීපු පන්ති වගකීම ඉෂ්ට කරන මොහොතම ඇවිල්ලා තියෙන ආදරණීය සහෝදර සහෝදරියෝ. වෙන කිසිම පෞද්ගලික ගනුදෙනුවක් අපට නැහැ කාත් එක්කවත්. අපිට වෙන කිසිම යාළුකමක් නැහැ කාත් එක්කවත්. දැන් ඔය හිරේ යන හුඟක් දේශපාලකයෝ අවුරුදු ගාණක් හිරේ ඉඳලා ආවත් ඒගොල්ලන්ට මල් මාලා දාන කට්ටියක් ඉන්නවනේ. ජොන්ස්ටන් පෙනාන්දු හිරේ ඉඳලා එනකොට මල් මාලා දාන 10 15 දෙනෙක් හරි ඉන්නවා. නේද? පිල්ලයන් ආවත් මල් මාලා දාලා පිළිගන්න කට්ටියක් ඉන්නවා. අර චන්දන කත්තිරි ආරච්චිය අරන් යනකොට මේ ආයුධ පිටින් ගෙනිච්චේ. ගමේ සෙට් එකක් බහලා කියනවා අපට කන්න දීපු මිනිහා ගෙනියන්න එපා. එහෙම කට්ටියක් ඉන්නවා. හැබැයි ඕගොල්ලෝ හිතනවාද කවදා හරි ඒ જાතිය චෝදනාවකට හිරේට ගෙනිච්චොත් හඳුන්නේත්තිව එනකොට මල් මාල දාන කවුරු හයිද කියලා? ඉන්නවද? ඕගොල්ලෝ කවුරු ඉන්නවද? නෑ, නැති බව අපි දන්නවා. ඉන්නත් එපා. ඉන්න ඕනත් නෑ. මොකද අපේ ගනුදෙනු එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ලොක්කත් ටිකක් හොරකම් කළා. මටත් ටිකක් බෙදාගෙන කන්න. ඒක නිසා මගෙන් ලොක්කා හිරේ ගියා මල් මාල දාන්න එන්න. කෑම එක ගෙනල් දෙන්න. එහෙම ගනුදෙනුවක් මේ දේශපාලන ව්‍යාපාර තුල නෑ. අපි එහෙම ගනුදෙනුවක් කළා නෑ. අපිට කිසිම පුජ්‍යලික සම්බන්ධතාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පන්තිමේ සම්බන්ධතාවයක්. ඒක අමුෙන් කියන්න ඕන. අපේ පන්තියට බලය ලබා ගැනීම පිළිබඳ සම්බන්ධයක් අපිට තියෙනවා. ඒ වෙනුවෙන් අපි එකිනෙකා අන්‍යෝන්‍ය බැඳීමක් සහිතව විවිධ තැන් වලින් ඇවිල්ලා එක හූයකින් බැඳිලා ඉන්නවා. ඒක මේ තියෙන්නේ. ඒක සම්පූර්ණ වෙලා නැහැ. ක්‍රමානුකූලව යන්නේ. හැබැයි අරමුණ වෙනුවෙන් දීපිදු මිනිස්සුන්ට අපිට තියෙන ගනුදෙනුවක් අන්න එතන සම්බන්ධයක් තියෙනවා. ඒ මානව බැඳීමට අපි අදත් ආදරේ. එන උන්ගේ ආත්මයත් එක්ක, උන්ගේ ජීවිතත් එක්ක, උන්ගේ අතීතයත් එක්ක අපි හැමතිස්සෙම ජීවත් වෙනවා. උන්ට අපි ආදරය කරනවා. සත්‍ය ලෙසම අපි ආදරය කරනවා. කිසිවක් බලාපොරොත්තු නොවි ජීවිතය සමාජය වෙනුවෙන් පූජා කරපු මිනිසුන්ට ඔබ මම ප්‍රේම කරනවා. ඒ නිසා ඔබ මට ආදරය කරනවා. මිනිස්සු අපිට ආදරය කරනවා. ඒරෙන්න වෙන කිසි දෙයක් නැහැ. ඒරෙන්න වෙන කිසි දෙයක් නැහැ. ඉතින් ඒ අරමුණ වෙනුවෙන් දැන් අපිට කරන්න තියෙන දේ මොකද්ද? රට හැදීමේ, රට ගොඩනැගීමේ සමාජ කාර්යයට මැදිහත් වෙන්න ඕන. හොරු එලවන්න ඕන. උන්ට විරුද්ධව කිසිම අතරමැද සමාදානයකින් තොරව මතවාදීව සටන් කරන්න ඕන. ඒ වෙනුවෙන් Facebook එක පාවිච්චි කරන්න ඕන. Instagram එක පාවිච්චි කරන්න ඕන. ලියන්න ඕන. ඔබට අදහස් ගොඩාක් තියෙනවා. අපිට මර්ධනය කරලා හිරකෙවල් වල දාලා බූසේ කඳවුරේ දාලා විශ්වවිද්‍යාල කඳවුරු දාලා නැවත නැගිටිනකොට මට මතකයි විශ්වවිද්‍යාලයට ආවේ අතින් ලියපු ඒත් අපි පියාඹමු කියලා ලිපියක්. ලිව්වේ කවුද කියලා අපි අදත් දන්නේ නැහැ. කවුද මුද්‍රණය කරේ කියලා දන්නේ නැහැ. ෆොටෝ කොපි කරලා ගෙනල්ලා කාමරවල බෙදුවේ කියලා කවුදවත් දන්නේ නැහැ. ඇහුවේ නැහැ කවුරුවක්වත්. හැබැයි ඒ ලියපු හැම වචනයකම තිබිච්ච අදහස් වලට අපි ගරු කරපු නිසා සමාජවාදී ශිෂ්‍යංගමේ ගරු කරපු නිසා ඒ ලියපු මිනිස්සු අපි නොදන්නා වුණත් උන්ට ආදරය කරපු නිසා අපි එකතු වුණා. එකිනෙකා මූණ බලාගෙන කතා කරන්න අවිශ්වාස කාලයක සහෝදර සහෝදරිය. අද වගේ නෙමෙයි. අද අනන්‍යතාවයේ බය නැතුව හෙළිදරව් කරලා Facebook එකේ ලියන්න පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි. එකිනෙකා මූණ බලාගෙන අනන්‍යතාවය කියන්න බැරි කාලයක
ඒ අදහස් වලට ආදරය කරන්න පටන් ගත්තා අපි. විශ්වවිද්‍යාලේ බිත්ති පුවත්පත ලිව්වා. පින්තූර ලිව්වා. ඒ මිනිස්සුගේ අදහස් ලිව්වා. ගුරු ගීතේ තිබිච්ච දුෂ්කර කාලයේ එනවා. දුෂ්කර කාලයේ මහා හිම කුණාටු හමාවි. ඒත් වසන්තේ එනවා සත්තකයි කියන වාක්‍යයට අපි ආදරය කළා. ඒක විශ්වාස කළා.